මේ වෙනකොට හරිම ප්‍රසිද්ධයිනේ මාර්තු 15. මාර්තු 15 උදේ 8 හරි ප්‍රසිද්ධයි. ඒ මොකද්ද දිනේ මාර්තු 15? රිලව් ගයින, වඳුරෝ ගයින, දඩුලේනු ගයින, ඒ වගේම අලි ගනින මේ ගනින මාර්තු 15 ගැන දැන් මිනිස්සු සිංහල අවුරුද්දේ නොනගතේ අර සිංහල අවුරුද්දේ මේ කැම පිසින වෙලාව ගනුදෙනු කරනවා වගේ තමයි දැන් මිනි බලාගෙන ඉන්න ගොවියෝ රටේ මිනිස්සු ඔක්කොම මාර්තු මාසේ 15 වෙනිදා වෙනකන් උදේ 8ට සත්තු ගනින්න. එතකොට සත්තු ගනින්න ඉන්නකොට දැන් මේක හිරු නාලිකාවේ, දෙර්ණ නාලිකාවේ, සිරස නාලිකාවේ දැන් මේ කියන උදේ 8ට ගයිනවා. සත්තුන්ට මේක ආරංචි වෙලා. රිලවුන්ට ආරංචි වෙලා. එක රිලවෙක් එළියට එන්නේ. ඔන්න මල එක රිලවෙක් එළියට එන්නේ. එක වඳුරෙක් එළියට එන්නේ. මතක තියාගන්න. එක රිලවෙක් කොටු බයින්න. එක රිලවෙක් කොටු බයින්න. එක රිලවෙක් කොටු බයින්න. එක පොඩකිනේ. සිරස කිව්වද අයියෝ සිරස කිව්වා මගේ අම්මා. නෑ ඒ දෙකත් කියන්නේ සිරසත් කිව්වා මගේ අම්මා. අහන්නකො උම්මා එකක් දෙන්න. එන්න. ඉතින් දෙයි හාමුදුරුවනේ. මම මේ කියන්නේ දැන් අල්ලපු වටේත් ගයින්න කිව්වනේ ගරුවා පුතුමා. අල්ලපු වටේ ගයින්න කිව්වා. මේ මෙහෙම කියලා කිව්වනේ දැන්. නෑ මේ දෙයි හාමුදුරුවෝ නිවුස් බලන්නකො. දැන් වැඩ ඉඳ බැලෙන්නේ. අපි විපක්ෂේ ඉන්න අපි අපේ වැඩේ දැන් මේව බලනවා. ඉතින් ඒ නිසා කිව්වා රිලව් ගයින්න මේ ඔක්කොම ගයින්න කියලා. එතකොට දැන් මේ ප්‍රකාශ ගරු මේවා නිලධාරීන්ගේ වැඩ. මේ නිලධාරීන්ගේ වැඩ මේවා. මේවා වෙන්න ඕන දේවල්. හැබැයි නිලධාරීන්ගේ වැඩ අපි කරන්න ගිහිල්ලා ඉල්ලම් කරනවා. මේ ආදරයට කියන්නේ. මේ කුහකමන්නේ මේ ආදරයට කියන්නේ.